මොකද කියන්න තියෙන අනුර මහත්තයා? මේ ශ්‍රේෂ්ඨ නායකයාට අත තිබ්බොත් බලාගෙනයි මේ මිනිස්සු උතුම් මිනිස්සු රටට කරලා තියෙන සේවය සංවර්ධනයද යුද්ධේ මුළු ලෝකෙටම කරන්න බැරි යුද්ධේ පරාජය කරපු මහත්තයෙක් මේ උත්තමේ මේ මහත්තයාට ඔය වගේ කෙලිහිලි කරක් කරන්නේ කොන්ද පණ නැති අනුර කුමාර දිසානායක කොන්ද පණ තියෙන මිනිහෙක් නම් මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට ඔය වගේ බලු වැඩ කරන්නේ බලු වැඩ කිල්වින් සිල්ලට ලාල් කාන්තට බිමල් රත්නායකට අපි කියන්නේ වල 88 89 71 කරපු පාදඩ වැඩ කරන්න එපා පාදඩ වැඩ උගත් මිනිස්සු සියදිවි හානි කරගන්න තත්ත්වයටපත් කරලා මේ රට උගතුන් නැති තොපි වගේ රට පාස්ත බන්දන්නේ පොඩ යක්කුද කියලා උගත්කම නැති ඒව සම්පකාරයක්වත් කළා නැති ඒව රට අරගෙන රටේ භාණ්ඩාගාරේ මං කොල කනවා ගල් අඟුරු කනවාරු ජනාධිපතියා එතකොට තැපැල් කන්නවරුව එතකොට අස්සසුමට දෙපාරක් දෙවලලු කිලින් සිල්ල කියනවා බැංකුවට ගියාම වැඩිය දෙනවලු අඩුව දෙනවලු අපිට නම් එහෙම හම්බෙලා නෑ අපි බැංකුවේ සල්ලි ගත්තා පර්ස් එකට සල්ලි දාගත්තා අපි ගණන් බලන්නෙත් නෑ කිලින් සිල්ල කොයි ඉස්කෝලේද ගියේ ඉගෙන ගනින් අපෙන් ඔකට හොම්බ කුඩු වෙන්න ගහලා තියෙනවා very good ගහපු එකට මම කියන්නේ මගේ ප්‍රණාමය හැබැයි මහින්ද මහත්තයාට අත තිබ්බොත් යන්න එපා බලාගෙනයි තිබ්බොත් ගන්න නැත්තම් ගන්නත් එපා ගන්නත් එපා ලයිව් ආවේගෙන් කතා කරන්නේ තියෙන සංවර්ධනයක් තියෙන්නේ මහින්ද මහත්තයා එතකොට බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකා කුමාර බණ්ඩාරනායක මැතිණිය එතකොට අපේ ගන්නේ සේනානායකලා රනිල් වික්‍රමසිංහලා 76 සාප කියන මුන් ඇවිල්ලා මොනවද කරේ ඒ මිනිස්සු කරපු දේවල් වලින් තමයි මුන් අදටත් විදුලි දෙන්නේ ලක්විජේ කාගේද උන්ට හොරකම් කරන්න හරි ලක්විජේ හදන්නේ කවුද එක වැඩකටවත් ඉඩ දුන්නේ නැහැ හැබැයි පාරට බහැලා රටේ සංවර්ධනය විනාශ කරා රට කෑව කොහෙන් උත්කෝෂණකෝ අද අරගල කියනවාද මෙච්චරයි පුතේ කියන්න තියෙන ගොඩක් දේවල් කියන හැබැයි මහින්ද මහත්තයාට අත තිබ්බොත් වැඩ වරදි sorry අනුර කුමාර sorry මතකයි මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපගේ YouTube channel එක subscribe කර bell button එක click කරන්න